ආයුබෝවන් මිතුරනි ඔන්න නැවතත් වීඩියෝවක් සමගින් ඔබත් මමත් සම්බන්ධ වෙනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අ, ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියන අ, ප්‍රස්ථාව පිරුල සම්බන්ධ අ, කෙටි විග්‍රහයක් සඳහා. ඒක අපි බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලා තියෙන හේතුඵලවාදය සමග යම් කිසි ආකාරයකින් සංසන්ධනය කළොත් එහෙම ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා අතීතයේ හිටපු මිනිස්සු කියන්නට ඇත්තේ හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව වෙන්න ඇති කියන එක තමයි මගේ නම් අදහස වෙලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි මේ පිළිබඳ පොඩ්ඩක් ගැඹුරින් කතා කළොත් එහෙම හේතුඵලවාදය එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. විශේෂයෙන්ම මොකක්ද මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ? පටිච්ච සමුප්පාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ලෝකේ පවතින සෑම දෙයකටම, සෑම සිදුවීමකටම, සෑම භෞතිකමය දෙයකටම, ඒ වගේම ආධ්‍යාත්මික සියලුම දේවල් වලට යම්කිසි හේතුවක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි හේතුවක් නැතිව කිසිවක් හටගෙන නැත කියන කාරණය පිළිබඳව. විශේෂයෙන්ම අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම මොකක්ද හේතුඵලවාදය කියලා කියන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. හේතුඵලවාදය තුළ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ දන්නවා ඔබ පොල් ආහාරයට ගන්නවා. ඔබගේ නිවසේ මේ වෙලාවේ තියෙන පොල් ගෙඩිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොල් ගෙඩිය කියන කාරණය ඔබේ නිවසේ තියෙන පොල් ගෙඩිය ඔතෙන්ට එන්න හේතු කීයක් බලපෑවද? පොල් ගෙඩිය ඔතෙන්ට එන්න හේතු කීයක් බලපාන්න ඇත්ද? පොල් ගෙඩිය කියන දැන් අපේ කෑම මේසේට ඇවිල්ලා තියෙන පොල් ගෙඩිය අපි දැන් හදලා තියෙන සම්බෝලේ කියන කාරණය ගත්තොත් පොල් සම්බෝලය ආවර්ජනය කරගෙන ආපස්සට ගියොත් එහෙම කාලතරණය කළොත් එහෙම ඒ පොල් ගෙඩිය උපන්නේ කොතනින්ද? ඒ පොල් ගෙඩියට හේතුපාදක වුණේ කුමක්ද කියන එක පිළිබඳ අවධානය යොමු කරන්න බලන්න. විශේෂයෙන්ම අපි දැන් සම්බල් කනවා. සම්බල් කන්න පොල් තිබුණා. පොල් ගෙඩියක් කඩේට ගිහිල්ලා ගෙනාවා. ගෙනාපු නිසා තමයි සම්බල් කන්නේ. හැබැයි කඩේට පොල් ගෙඩිය ආවේ කොහොමද? ඇයි පොල් ගෙඩිය කඩේට ආවේ කොහොමද? එතකොට පොල් ගෙඩිය ඒ අදාළ කඩේට එන්න කලින් කොහෙද පොල් කඩලා තිබුණේ? එතකොට ඒ පොල් කඩපු තැන එතන පොල් වත්ත හිටවලා තියෙන්නේ කවුද? ඒ වගේ ආපස්සට යම්කිසි ආකාරයකින් හැම දෙය ගැනම විග්‍රහ කරගෙන පස්සට ගියොත් එහෙම පොල් ගෙඩිය කියන එක ඇති වෙන්න හේතුවක් තිබිලා තියෙනවා. පොල් ගෙඩිය කියන එක ඉබේ ආව නෙවෙයි. එතකොට පොල් ගෙඩිය පොල් පැලයක් එතැනට තිබිලා තියෙන්න ඕන. පොල් බීජය හිටවපු නිසා පොල් ගසක් වුණා. පොල් ගස මෝරලා පොල් ගෙඩි වර්ධනය වුණා. ඊට පස්සේ ඒක වෙළඳ පොළට ආවා. ඒක එහෙම ඇවිල්ලා තමයි ඒක ප්‍රවර්ධනය වෙලා ආවේ. ඒ උදාහරණයක් ගත්තොත් එහෙම. එතකොට ලිවීම කියන කාරණය ලෝකෙට ආවේ කොහොමද කියන එක ගත්තොත් මෙහෙම හිතමු. පෑන කියන කාරණයයි ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. පෑන කියන කාරණය බිහි වුණේ කඩදාසි. එහෙම නැත්නම් පොත කියලා ගමු. පොත කියන කාරණය බිහි වෙච්ච නිසා තමයි පෑන කියන නිෂ්පාදනය ලෝකෙට ආවේ. එතකොට පොත නොතිබ්බනම් පෑනක් බිහිවිය නොහැකිව තිබුණා. පොතක් තිබ්බ නිසා තමයි පෑනක් බිහි වුණේ. පොත නිසා තමයි ලිවීම කියන කාරණය ලෝකෙට ආවේ. ඒ නිසා තමයි හේතුව තමයි පොත. ඒකේ ඵලයක් විදිහට ගන්න පුළුවන් පෑන. ලිවීම කියන කාරණය ඇති වුණේ ලිවීමට අදාළ හේතුවක්. පොතක් ආපු නිසා. ඒ වගේ හැම දෙයක්ම ගත්තොත් එහෙම ඔබගේ ජීවිතය, ඒ වගේම ඔබගේ පරිසරය පිළිබඳ කල්පනා කරන හැම දෙයකටම යම්කිසි හේතුවක් තියෙන්නට ඇති. හේතුවක් නැති කිසි දෙයක් නැහැ කියන එක පිළිබඳ යම්කිසි අවබෝධයක් එනවා ඒ විදිහට අපි හිතලා බලුවොත් එහෙම. එතකොට ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ
කියන කාරණයෙන් තමයි පටන් ගත්තේ. ඒකට හොඳම උදාහරණය තමයි හේතුඵලවාදය, හේතුඵල දහම. එතකොට ලෝකේ සෑම දෙයක්ම මේ කතා කරන මමත් මේ අහගෙන ඉන්න ඔබත් අපි හැමෝම මේ හේතුවක් නිසා තමයි මෙහෙම සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට කිසිම දෙයක් අහම්බයක් වෙන්න විදිහක් නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට අපි මේ දේ තේරුම් ගත යුතුව තිබෙනවා මනුෂ්‍ය විදිහට. එතකොට අපේ සසර පැවැත්මටත් මේ හේතුඵලවාදය බලපාලා තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. මොකක්ද? සසර පැවැත්මට ප්‍රධාන වශයෙන්ම බලපාන මූලිකම දේ තමයි මිනිස් සිත. මොකද්ද? මිනිස් සිත. එතකොට මිනිස් සිතේ හටගන්නා වූ ක්ලේශයන්, ක්ලේශ ධර්මයන් තමයි චෛතසික විදිහට වර්ධනය වෙලා ඉදිරියට ගිහිල්ලා මේ මනුෂ්‍ය රූපය, ඒ කියන්නේ මනුෂ්‍ය ආත්මය ඇති වෙලා තියෙන්නේ. එතකොට චෛතසිකයන් කිහිපයක එකතුවක් නිසා සියල්ල ප්‍රවර්ධනය වෙලා ඇවිල්ලා අපි ආත්මය හට ගන්නවා කියන එක අභිධර්මයේ තුලදී ඉගෙනගෙන තියෙනවා. එතකොට ලෝකේ මොන දේ කරන්න ගියත් හේතුවක් තියෙනවා. ජයග්‍රහණයටත් පරාජයටත් සියල්ලටම හේතුවක් තියෙන බව අප දැනගත යුතුයි. පහන පත්තු වෙන්නේ, පහන දැල් වෙලා තියෙන්නේ පහන් තිරය නිසා. පහන් තිරය ඇති වුණේ පහන නිසා. පහන ඇති වුණේ ආලෝකය අවශ්‍ය නිසා. අන්න ඒ ආකාරයෙන් සියල්ලක් කෙරෙහි අවබෝධයෙන් යුක්ත බැලුවට පස්සේ මේ හේතුඵලවාදය පිළිබඳ යම්කිසි ගැඹුරු අවබෝධයක් ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මනුෂ්‍යයාගේ ඉපදීම, ඔබත් මමත් මේ ඉපදිලා තියෙන්නේ ඇයි? මොකක්ද මේකට හේතුව කියන එක තමයි බුදුරජාණන් වහන්සේ සියලුම මිනිස්සුන්ට ඉගැන්වුවේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය යන අය නම් ඒ පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙනවා නම් හේතුඵලවාදය, පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය වගේ ධර්ම කාරණා පිළිබඳ සැකෙමින් හෝ දැනගෙන තිබීම වැදගත් වෙනවා. එතකොට ලෝකයේ ඔබ දැන් අතීතයේ කරපු සහ වර්තමානයේ කරන සහ අනාගතයේ කරන ඕනම ක්‍රියාවලියකට හේතුඵලවාදය සම්බන්ධයි. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත. ඒකට හේතුව තමයි ඔබ යනු හේතුන් කිහිපයක ප්‍රතිඵලයක්. ඔබ යනු හේතුන් කිහිපයක ප්‍රතිඵලයක් තමයි මේ සසර ගමන තුළ සිදුවමින් පවතින්නේ. ඉතින් ලෝකයේ පවතින සියලුම ගැටලු වලට මේ தત્ත්වය අවබෝධ කරගෙන විසඳා ගැනීමට හැකිනම් ලෝකයේ මීට වඩා සුන්දර තැනක් වෙන්න පුළුවන්. ගින්නක් නගින්න දුමක් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. කෙසේ වෙතත් දුමට හේතුව ගින්දර.